මම කවදාවත් මම පන්තින කාලේ ළමයිට ආදරය කරන්න කියලා නේ. මට එච්චරටම පිස්සුනේ. හරිද? මම හැමදාම කෙනෙක් ආදරේ එන්නේ ජීවිතවලට වසන්තය අරගෙන. වසන්තය? වසන්තය. වසන්තය අරගෙන තමයි එන්නේ. එතකොට දුක් පීඩා අරගෙන ඉන්නේ නැද මේ ළමයි ආදරය කියලා දුක් විඳින්නේ. දැන් පාරවල වල හම්බෙලා ගෙදර ගිහින් උටි කනවා. යකෝ සැපේ නෙමෙයි විඳින්නේ. උතින් ගම්මා බර වංගෙඩි බව දඳා ගහනවා. ඒ සැපයක් විඳින්න බෑ ජීවිතේ. ඒ නිසා පුතාලා ඉවසලා ඉන්න ඕනේ. ආදරය කරන්න Tamanට සැප විඳින්න උගන්වන පිරිසට. ආදරය කරන්න Tamanට සැප උපදවා දෙන අම්මට දාතලා ඉස්සල්ලා හොඳට හිත පිටව ගන්න ඒකට. කිසිම දුවෙක් තාත්තට බැනලා එන්නේ නැහැ ගෙදරින්. තාත්තලා ඔක්කොම දුක් ඔක්කොම හංගගෙන ඉන්නේ. හංගගෙන ඉන්නේ. හරි? අම්මලා ඉක්මනට දුක පෙන්නනවා. අම්මලාගේ වරදක් නෙමෙයි ඒක. ඒක ගෑනු භවයේ ලක්ෂණයක්. දුක තියන් ඉන්න බෑ. ටක් ගාලා පේනවා. ටක් ගාලා මෙහෙම එන දුක මෙහෙම මේ ග්‍රන්ථි වලින් එළියට එනවා. ඇඬෙනවා. දැන් ගෑනු ළමයි මේ නිකන් බලන් ඉඳන් ගන්නවනේ. මේ ඉන්නකොට මෙයා කඳුළු පයින්නවා එළියට. සමහර ළමයි දැන් අපි ළඟට වෙලා දුක් කියනකොට මේ ළමයි අඬනවා. අපි කියන අය පුතේ අඬන්නේ නැහැ සර්. පව්වේද? ඒ වගේ නිහඬව එළියට නොපෙන්නා තාපය දරන්න පුළුවන් ස්වභාවයකට කියනවා විශිෂ්ටතාවධාරිතාව කියලා. මතකද? ඒක මම ගන්නන්න ගත්තේ ඔක. විශිෂ්ටතාවධාරිතාව. එළියට පේන්නේ හොඳට මෙහි තාපය දරා ගන්න පුළුවන් තාත්තා වගේ. විශිෂ්ටතාවධාරිතාව වැඩි. අම්මා වීදුරු බින්දා නේද ඉඳකින් වීදුරු බින්දින්න මේ ඉපදිච්ච එකෙක් කාලකන්ණිය බින්ද නම් දැන් කාපිය වතුර බීවිය අන්න විශේෂතාවධාරිතාව අඩුයි. එහෙනම් මතක තියාගන්න නේ. දැන් මේ දුවේ කපේ තුන් ගෙදරින් එනකොට තාත්තත් එක්ක තරහ වෙලාව කියලා. ඒක තාත්තා ඕක තමයි හිතේ තියෙන්නේ. තමයි හිතෙනවා. ළමයි ගැන තරහ එන්නේ. හැබැයි හිතනවා. හිතලා අනේ මේ කෙල්ල මට මේ බැන්නනේ. ඇයි දැන් තාත්තගේ ඒවල නැලුණානේ. ඒ ඔක්කොම මතකයි ඒගොල්ලන්. දැන් ඔයාලට මතක නැහැ. කාටද මතක? තාත්තට මතකයි. ඔයාලට කොහෙද මතක තියෙන්නේ? දැන් මේ චූ දානවා. කක්ක කරනවා. ඔක්කොම තාත්තට මතකයි. තාත්තට මතකයි අකුරු කියපු විදිය, කතා කරන්න උගන්වපු විදිය මතකයි. ඉතින් මේ කතා කරන්න උගන්වපු තාත්තාටම ඒ කටෙන්ම බැනලා එනකොට තාත්තට රිදෙනවා. ඔක හිතේට අපි හිටියා කිව්වේ. එතන ළමයා උන්න ගෙදරින් එනකොට මට මේ ගෙදරින් එපා වෙලා තියෙන්නේ. මේ හැමදාම මේ සල්ලි ඉල්ලද දෙන්නේ නැහැ මගුලා ඒක අපි හදන්න දෙන්න ඕන. එහෙම කියන ළමයි. ඒක අපි හදන්න දෙන්න මොන මගුලාද මේ සල්ලි හොයනවා. රුපියල් 100ක් දියන්කෝ. එතකොට දැන් ඔක දුන්නේ නැතුනම ඔන්න බැනලා එනවා. සමහරට ඒ දරුවා ආපහු ගෙදර යන්න කලින් තාත්තා ඇක්සිඩන්ට් වෙනවා. මම දැන් අවුරුදු 13ක් උගන්වනවානේ. මම මේ ජීවිත කතා දන්නවා. සමහරට තාත්තා අසනීප වෙලා ICU ගෙනන තාත්තට කතා කරන්නේ ඇහෙන්නේ නැහැ. තාත්තා මැරිලා ළමයා ගෙදරට යනකොට මරණාධාර සමිතියේ කට්ටිය ඇවිල්ලා ගෙදර සුද්ධ කරනවා. පන්ති වල ගෙදරට යනවා. ළමයාට පන්ති නිසා කියලා නැහැ. ඒක ළමයාට කියලා දෙන්න කියන්න ෆෝන් එක නැහැ. ළමයා ගෙදර යනකොට ගෙදර ඒ ගමේ කට්ටිය පාලම් කොඩි දානවා. ගෙදර අස් කරනවා තාත්තගේ මිනිහ ගේන්න. ඔයාලට ජීවිත කාලේ සතුටින් ඉන්න පුළුවන් වේද? අන්තිමේට එළියට බැස්සේ තාත්තට බැනලා. ඒ නිසා දුව හැම සමු ගැනීමක්ම ආදරණීය එකක් කරන්න. ගෙදරින් එන්න කලින් වත්තේ කෙලවරේ හිටියත් තාත්තා ගිහිලා කතා කරලා එන්න. අවසානයේ යනකොට අපි දන්නේ නැහැ පුතේ මිනිස්සු මැරෙන්න පුළුවන්. මේ මැරෙන්න පුළුවන් කියන එක මේ අසුබ කතාවක් නෙමෙයි. ඉදකින් යකෝ ඉදකින් තෝ මේකගේ මෝසල කට. ඒ අසුබ කතා නෙමෙයි. ඒ නිසා පිරිමි ළමයි දැන් මම තාම මට අවුරුදු 30 මේ අප්‍රේල් 16 2යි. මම තාම අපේ අම්මා වත්තේ කෙලවරේ ළඟ ඉන්නේ ගිහිල්ලා මූණම අල්ලනවා. වඳින්න බැරි නම් හිතන මොනවා විතර අම්මා මෙහෙම වෙලා ඉඹිනවා. දහඩියම ගෑවෙනවා සද්දන තේනවා. එන ගමන් පේනවා ඒක වෙනම එකක්. හරිද? හැබැයි එහෙමයි එන්න ඕන. අද ඉඳන් උරු වෙන්නේ. නැත්නම් ජීවිත කාලේ පසුතැවෙන්න වෙනවා.